අපි යන් අද දවසේ ගානට. හරි. මේක තමයි ගාන. i සමානයි අනුකල x වර්ග dx. හරි. මේක කොහොමද අනුකලනය කරන්නේ? මේ x වල වර්ගයේ dx. අපි බලමුද? හරි. x වර්ග dx අපි අනුකලනය කරන්න ඕනේ. මේක බලන්න. x වල n වගේ එකක්. x වල n. x වල n වගේ එකක් කොහොමද අපි අනුකලනය කරන්නේ? හරි. මෙතන n කියන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක්. භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන් සාමාන්‍ය ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්. හැබැයි මේ n ඍණ එක විතරක් වෙන්න බෑ. ඒක මම ඉස්සරහට කතා කරන්න ඇයි කියලා. මේ වගේ එකක් වෙනකොට මේක කරන්න මෙච්චරයි. x ලිව්වා මේකට එකක් එකතු කරනවා මේ n ට එකක් එකතු කරා. n ධන 1යි. මේ මෙතන තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරා. එකෙන් බෙදුවා. පොඩි දෙයක්. හරි බලමු. x වර්ග dx කොහොමද අනුකලනය කරන්නේ? පොඩි දෙයක්. මොකද ගන්න? x වර්ග. x වල දෙවෙනි බලයේ තියෙන. දෙකට එකක් එකතු කරා. මොකද ගන්න? 2 ධන 1යි. මේකට එකක් එකතු කරා මේකෙන් බෙදුවා. පොඩි දෙයක්. හරි. x වල තුන්වෙනි බලය එනවා. බෙදීම 3යි. හරි. පොඩි දෙයක් දැනන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් මේකට මොකක්ද දෙන්න ඕනේ? නියතයක් දෙන්න ඕනේ. නියත දැම නැත්නම් වැරදි. x වල තුන්වෙනි බලය බෙදීම 3 ධන c. ඔයාට දෙන්නම් අද දවසේ ගාන. හරි. ඔයා හදන්න බලන්න i සමානයි අනුකල x වල පස්වෙනි බලය dx. හරි. මේකේ උත්තරේ පහලින් කමෙන්ට් එකක් දාන්න.